Hello everyone, welcome back to Steps and Stories with Shashi. ඉතින් අද යමුද මාත් එක්ක මාතර අලුතෙන්ම ඕපන් කරපු නිල්වලා රිවර් පාක් එකට. ඉතින් පාක් එක ලස්සන කරුවල වැටෙනකොට නිසා අපි දෙන්න මුලින්ම ආවා පරවිදූපතට. එතකොට වෙලාව හවස 4:00ට 5ට වගේ ලොකු ක්‍රවුඩ් එකක් පාලම උඩ හිටියෙත් නැහැ. ඒ වෙලාවේ මාරම ලස්සන සන්සෙට් එකක් අපිට බලා ගන්නත් පුළුවන් වුණා. මෙතනට වෙලා කැරකි ඉඳලා අපි හිමින් 5:30ට වගේ පාක් එකට යන්න ගියා. ඒත් එක්කම මාතර කියන්නේ ඉතින් ජීවිතේ ලස්සනම කාලේ ගෙවිච්ච නගරේ. ඉඳලා හිටලා මාතරට ඇවිත් දැන් මේ පාරවල් වල යද්දි හිතෙන්නේ ඉස්කෝලේ යන කාලේ මේ පාරවල් වල කොයි තරම්නම් දුවලා ඇද්ද කියලා. මෙන්න මෙතනින් තමයි නිල්වලා රිවර් පාක් එකට ඇතුල් වෙන්න තියෙන්නේ. ඔහොම ටික දුරක් ඇවිදගෙන එනකොට මෙන්න මෙතන තියෙන කවුන්ටර් එකෙන් ඔයාලා ටිකට්ස් ගන්න ඕනේ. එක ටිකට් එකක් රුපියල් 50යි. එතකොට අවුරුදු 12ට අඩු බබාලට එන්ට්‍රන්ස් ෆ්‍රී. ටිකට්ස් අරගෙන ඇතුළට යනකොට ආයම කෙනෙක් ඉඳගෙන ටිකට්ස් රීචෙක් කරනවා. ඔන්න ඔය විදිහට තමයි අපි පාක් එක ඇතුළට එන්න උනේ. ඉතින් මේ දවස්වල හැම තැනම මාරම ෆේමස් මේ මාතර කියන අකුරු ටික ළඟ ඉඳගෙන කට්ටිය ෆොටෝස් දානවා. ඉතින් අපි දෙන්නත් ගිහිල්ලා ෆොටෝස් ගත්තා. ඉතින් මට හිතෙන විදිහට මේ පාක් එක ගොඩක්ම සූට් වෙන්නේ පොඩි බබාලට. එයාලට ප්ලේ කරන්න ගේම්ස් ගොඩාරියක් තියෙනවා. අපි ගියේ සිකුරාදා දවසක. ඉතින් එදත් මෙතන ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. ගොඩක්ම හිටියේ චූටි බබාලා. මේ හැම ගේම් එකක්ම ප්ලේ කරන්න ඔයාලා ඉස්සරහා තියෙන කවුන්ටර් එකෙන් ටිකට් එකක් ගන්න ඕනේ. මෙතන තියෙන මේ බර්ඩ්ස්ලට කෑම දෙන්න, එයාලත් එක්ක ෆොටෝස් ගන්න. එක්කෙනෙක්ගේ ප්‍රයිස් එක රුපියල් 500ක්. ඉතින් ලොකුවට කුරුල්ලෝ හිටියෙත් නැහැ. අනික ඒ ගානට ඒක වර්ත් නෑ කියලා තමයි මට නම් හිතුනේ. මෙතන ගොඩක්ම ලස්සන ලයිට්ස් දැම්මහම ඉතින් ලයිට්ස් දානකම් අපි දෙන්න කියව හිටියා. මේ කියවන්නෙත් ඉස්සර අම්මයි තාත්තයි අපි දෙන්නව කොහෙවත් තනියෙන් යවන්නේ නැහැ. හැබැයි දැන් ඕන තැනක යන්න දීලා තියෙනවා.
මං කිව්ව කතාව ඇත්ත නේද? බලන්න මෙතන ලයිට්ස් දැම්මහම තියෙන ලස්සන. ඉතින් ගේම්ස් ප්ලේ කරනවා වගේම ඔයාලට කෑම ගන්න පොඩි පොඩි කෑම කඩත් මේ පාක් එක ඇතුළෙම තියෙනවා. මේ වෙද්දි වෙලාව 6:30ට වගේ අපි ඉතින් ආයි ගෙදර යන්න තමයි මේ යන්නේ. ආයෙම පාරක් මෙතනට ඇවිත් ෆොටෝස් දෙක තුනකුත් අරගෙන අපි හිමින් ගෙදර එන්න ආවා. ඉතින් මේ විදිහට තමයි මාතරට අලුතින්ම එකතු වුණු නිල්වලා රිවර් පාක් ව්ලොග් එක ඉවර වුණේ. මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා එන්ජොයි කරා නම් මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. Thank you for watching.